මේ වෙනකොට මගේ තාත්තා මගේ අවසාන ගෝලයා. උන්වහන්සේගේ නම ගලින්ද කන්දේ පුඤ්ඤ දීර. ගිනම ගුණ තිලක බණ්ඩා. හරි දුකයි කියන්න. මගේ තාත්තා මන් දන්න දා ඉඳන් බේබද්දෙක්. දැන් එම කිව්වට කමන්නේ නැහැ. මොකද උන්වහන්සේ ගැන නෙමෙයි කියන්නේ මේ ගුණ තිලක කෙනා ගැන කියන්නේ. මම දන්න දා ඉඳන් බේබද්දෙක් කට හොදන්නේ අර කෂිප්පු කියලා කියන්නේ ඒ වලින්. අම්මත් එක්ක දබර කරනවා, සහෝදරයොත් එක්ක දබර කරනවා. මං කිරින්දි ගල්ලේ හිටියේ. කිරින්දි ගල්ලෙන් තමයි මම ගල්ගොමට එක්ක යන්නේ තාත්තගේ ප්‍රශ්න නිසා. මහාන වුණාට පස්සේ මට ඕනෑ වුණේ මිනිස්සු මට ඇවිල්ලා කියන්නේ අපේ හාමුදුරුවනේ අන්න තාත්තා හවල් කාණුවේ වැටලා ඉන්නවා. අන්න තාත්තා හවල් ගමේ බීලා ඉන්නවා. හරි දුකයි වේදනයි. ඕනෑ වුණ ඊතර කරන්න. ප්‍රඥාවන්තව තාත්තට කතා කරලා පන්සලට අරගෙන මයි කැපකරු කරගත්තා. එතකොට මම වැඩ හිටියේ ඇඹෝගම පොත්ගුල්ලාරන්න සේනාසනේ. මම තමයි එතන පටන් ගත්තේ. අවුරුදු 5ක් එතන හිටියා. මගේ ඒ දායකයෝ මට හරි ආදරේ. මම ඒක විශේෂයෙන්ම සිහිපත් කරන්නේ මහ ඇඹෝගම පොත්ගුල්ලාරන්න සේනාසනේ දායකයෝ ටික. කෝන්නව දායකයෝ. වැඩිපුර කෝන්නව පිරිසක් තමයි ඉන්නේ. ඔහොම ඉන්න ගමන් තමයි තාත්තා අවුරුදු 2ක් විතර මං තියාගත්තා. බුද්ධ වතේ ඉගෙනුවා. අවසානට මගේ මහණියමුද කියලා. මහණියමු කිව්වා. මගේ නායක හාමුදුරුවෝට එක්කන් ගිහලා මහාන කළා. දැන් මං කියන්නේ කාවද වෙනස් කරන්න බැරි. දැන් මගේ තාත්තා මං දන්න දා ඉඳන් බේබද්දෙක්. අද මේ ශාසනයේ දර්ශනීය විදියට බබලන තරුවක්. භික්ෂුන් වහන්සේ නමක් විදියට. එතකොට කවුද කියනවනේ මේ අතහරින්න බෑ, මුදවන්න බෑ කියලා මම ඒක පිළිගන්නේ නැහැ. එහෙම එකක් නැහැ නේ. එහෙම එකක් නැහැ මහත්තයෝ. අම්මවත් ලබන අවුරුද්දේ අගෝස්තු මාසේ පැවිදි කරනවා. මොකද බුදුහාමුදුරුවෝ දේශනා කළේ අපේ පින්වත් ලහිරු මහත්තයෝ දින්නාහම් භික්කවේ න සුප්පතිකාරං වදාමි කියලානේ. මේ ලෝකේ දෙන්නෙක් ඉන්නවා කවදාවත් උපකාර කරලා වසන් කරන්න බෑ කියලා. කතමේසන් දින්නම් කවුද මේ දෙන්න මාතුච්ච පිතුච්ච අම්මා තාත්තා. ඒ අම්මා තාත්තගේ ණය ගෙවන්නයි මට ඕනේ. මොකද මෙතනට එනකොට මම කොච්චර තිරිසන් සත්ව වෙලා ඉපදිලා ඉන්නේ නැද්ද? මම ප්‍රේතයෝ වෙලා කොච්චර ඉපදිලා ඉන්නේ නැද්ද මහත්තයා? මම අපි හැමෝම දෙනාම. එහෙම කරලා මේ දුර්ලභම් manussච්ච පටිලාභම් කියන මේ දුර්ලභ manussාත්ම භාවය ලබා ගත්තේ. එනකෙ මං අහන්නේ ප්‍රයෝජනයක් ගන්න ඕනේ නැද්ද? ඒ ප්‍රයෝජනේ තමයි මම මේ අරගෙන යන්නේ. මට ඕනෙම භාග්‍යතුන් වහන්සේගේ සත් ධර්මයේ ලෝකෙට දෙන්නමයි. උන්වහන්සේ ඇරෙන්න මං හිතන්නේ නැහැ වෙන සරණ යන්න කෙනෙක් මේ ලෝක ධාතුවේ ඉන්නවා කියලා. මගේ භාග්‍යතුන් වහන්සේ මාව වෙනස් කළේ. ඇත්තට මම මහාන වෙයි කියලා කවුරුත් හිතපු නැති කෙනෙක්. මගේ නායක හාමුදුරුවෝ මම යනකොට කවුරුත් ගොඩක් මිනිස්සු බැන්නා. හේතුව? ඇයි මහත්තයෝ ගිහි ජීවිතයේ කොච්චර සල්ලි බහරයක් තියාගෙන ඇසුරු කරේ ලොකු ලොකු මිනිස්සු. එතකොට කිව්වේ ඉන්නේ නැහැ. ඕව මතක් වෙදී දාලා එනවා. මහාන කරන්න එපා කියලා නායක හාමුදුරුවෝට කිව්පා හිටියා. හැබැයි නායක හාමුදුරුවෝ මං ගිලා කියනකොට නායක හාමුදුරුවෝ මම පුංචි කාලේ ඉඳන් දන්නවා. මොකද මගේ නායක හාමුදුරුවෝ මගේ වයසේ. උන්වහන්සේ 1989 6.2. මං 89 11.13. ඉතින් පුංචි කාලේ ඉඳන් දන්නවා ගමේ හාමුදුරුවෝනේ. මාස 6ක් සුමිත් ඉන්න ඕන කිව්වා. මගේ නම සුමිත් ලක්මාල ගුණතිලක. මාස 6ක් ඉන්නකෝ මහාන කරන්න. අර ශාසනවතරණයේ පොත දුන්න පාඩම් කරන්න කියලා. මහත්තයෝ හරිද? ඇත්තටම කියන්න මේක හරි ආශ්චර්යයි. පොත ගන්නකොට මට මේක ලොකු මතකයක් තිබ්බා. දැන් මහාන වෙන්න ඕනේ වාක්‍ය ටිකක් තියෙනවානේ පාඩම් කරන්න සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත්තාය කියලා. ওই ටික පාඩම් කර කර ඉන්න හොඳට පාඩම්. දවස් 2යි හිටියේ 3 වෙනි දවසේ මහාන වෙනවා. ඒ කියන්නේ මාස 6කට ගියපු කෙනා. උපාධ්‍යයන් වහන්සේ ගාවට ගිහලා පාඩම් දරකොට හැව්වේ කොච්චර කාල මහානලා හිටියද කියලා. කලින් නායක හඳුරු ගුවා නෑ මේ යුද්ධ හමුදාවේ ඉඳලා වෙඩි වැදිලා මේ ඇවිත් ඉන්නේ මහානලා හිටියේ නෑ අපේ හඳුරු මම පොඩි කාලේ ඉඳන් දන්නවා. එතනින් තමයි මගේ මහාන ජීවිතේ පටන් ගන්නෙ.